හරි ඉතින් ඔන්න අද අරගෙන ආව හතරවෙනි පාඩම. මේ පාඩමේ ඔයාලට මාතෘකාව විදිහට දීලා තියෙනවා තුන්ජං ක්වා සාමුල් කියලා. තුන්ජං ක්වා සාමුල් කියලා කියන්නේ ක්‍රියාකාරකම්. ක්‍රියාකාරකම් හා බහණ්ඩ කියන එක දැන් මම ඔයාලට කලින් කියලා දුන්නා මේ මුල් කියන වචනය. මේ මුල් කියන වචනේ ආවොත් එහෙම මේක බහණ්ඩ කියන එක ඔයාලා දැනගන්න කියලා. හරි එතකොට මෙතන මාතෘකාව වෙන්නේ තුන්ජං ක්වා සාමුල් කියන එක. ක්‍රියාකාරකම් හා බහණ්ඩ. හරි අපි යටට ගිහිල්ලා බලමු. යටට ගියාම ඔයාලට මෙන්න විදිහට පැහැදිලි කිරීමක් තියෙනවා. මෙතන දෙන්නෙක්ගේ රූප සටහන් දෙකක් දීලා තියෙනවා. එක්කෙනෙක් අහනවා මේ විදිහට චිකම් කියන්නේ චිකම් මෝහේයෝ චිකම් මෝහේයෝ චිකම් කියලා කියන්නේ මේ දැන් කියන එක. දැන් හරි එතකොට චිකම් මෝහේයෝ අපි මේ කලින් මෝ කියන වචනේ ඉගෙනගෙන තියෙනවා. මෝ කියන වචනේ අපි කලින් ඉගෙනගෙන තියෙනවා. හරි මෝ කියලා කියන්නේ මොකද්ද කියන එක. එතකොට චිකම් කියන්නේ දැන් මෝ කියන්නේ මොකද්ද හේයෝ හේයෝ කියන්නේ කරනවා. දැන් මෙතන ප්‍රශ්නාර්ථය ඇවිල්ලා තියෙන හින්දා ප්‍රශ්නාර්ථයක් එනවා. කරනවාද? දැන් මොනවා කරනවාද? මේ දැන් මොකද කරන්නේ කියන එක තමයි ඔය අහන්නේ. චිකම් මෝහේයෝ. එතකොට එහා පැත්තේ ඉන්න එක්කනා කියනවා shopping හේයෝ. යා shopping කරනවා කියලා උත්තර දෙනවා. හරි. එතකොට මුන් පොප්පයක් තියෙනවා, ඔය එකක් තියෙනවා, මුන්හවා චොම්බු තියෙනවා. හරි ග්‍රැමර් එකේ අපිට තියෙනවා මොකද්ද? ආයෝ ඕයෝ. ඒ වගේම අල්ලල් කියන ව්‍යාකරණ අපිට මෙතෙන්දී හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම වචනමාලාවේ තියෙනවා එදිනදා ජීවිතයේදී ක්‍රියාකාරකම් කියන එක. මේ තුන්චා කියලා කියන්නේ ක්‍රියාකාරකම්. ඒ කියන්නේ ක්‍රියාපද කියලා අපි ගමු. ක්‍රියාපද. හරි. මෙතන ඉල්සං ක්වන්ලියොන් මෙන්සා කියලා කියන්නේ මෙොන්සා කියලා කියන්නේ නාමපද. හරි මෙන්න මේ වචන දෙක ඔයාලා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. ක්‍රියාපද හා නාමපද වලට කියන වචන දෙක. හරි. ඊට පස්සේ තියෙනවා මුන්වා කොටසේ මුන්වා චොම්බු කොටසේ තියෙනවා සංස්කෘතික විස්තර කොටසේ හංගුකේ චාසික් මුන්හා කොරියාවේ මේ චාසික් මුන්හා පිළිබඳව තමයි ඔයාලට මෙතන මුන්හා කොටසේදී විස්තර කරලා දීලා තියෙන. ඒ කියන්නේ බිම ඉඳගෙන ආහාර ගැනීමේ ක්‍රමය ගැන තමයි මෙතන මුන්හා කොටසේදී ඔයාලට විස්තර කරලා දීලා තියෙන්නේ. හරි. ඔන්න ඔය ටික තමයි මේ පාඩමෙන් අපි අද ඉගෙන ගන්නේ. හරි හක්සප් මොප්පියු කියන කොටසේ යටතේ තියෙනවා මෙතන හගෝ ඉන්නන් ඉලල් මල්හල් සුයිත්තා. හගෝ ඉන්නන් ඉලල් මල්හල් සුයිත්තා. ඊට යටින් තියෙනවා මෝසල් හනංජි මුද් ගෝ තෙදා පල් සුයිත්තා. මොකද්ද මේ කියන්නේ? හගෝ ඉන්නන් ඉලල් මල්හල් සුයිත්තා. කරන්න තියෙන වැඩ කියන්න පුළුවන්කම හම්බ වෙනවා ඔයාලට මේ පාඩම කළාට පස්සේ. ඒ වගේම මොනවා කරන්න කියලා මුද්ගෝ තෙදක් පල්සු ඉත්තා මොනවද කරන්නේ කියලා ඔයාලට විමසලා උත්තර දෙන්න පුළුවන්කම හම්බ වෙනවා. හරි මෙතන හගෝ ඉන්නන් කියලා කියන්නේ කරන්න තියෙන. ඔයාලා කලින් ඉගෙනගෙන ඉත්තා කියන එක ඉගෙනගෙන ඇති. ඉත්තා. ඕක තමා මේ ඉන්නන් කියලා ඇහිල්ලා තියෙන්නේ. හරි කරන්න තියෙන. හරි මේ ව්‍යාකරණය පස්සේ ඔයාලට හම්බ වෙනවා. මේ ව්‍යාකරණේ තව තියෙනවා කොටස් විදිහට තියෙනවා. ඉතින් මෙතන තියෙන්නේ ඉන්නන් තියෙන කියන අදහස තමයි මෙතන දෙන්නේ. කරන්න තියෙන. ඉලල් කියලා කියන්නේ වැඩ. ඔයාලට දැන් මෙතන මේ ව්‍යාකරණයත් මෙතන දීලා තියෙනවා. ඔයාලට මේ පාඩමේ තියෙන ව්‍යාකරණය අල්ලල් කියන ව්‍යාකරණය. හරි ඒකත් මෙතන එකතු කරලා තියෙනවා. හගෝ ඉන්නන් මල්හල් සුයිත්තා.
කියන්න පුළුවන් කියන එක අදහස. මෙතන මම ඔයාලට කලිනුත් කියලා තියෙනවා මේ අල්සුයිත්තා කියලා කියන්නේ ව්‍යාකරණයක් කියන එක. මල් හදා කියන එකත් මම ඔයාලට කලින් කියලා දීලා තියෙන මල් හදා කියන්නේ යම්කිසි දෙයක් කියනවා කියන අර්ථයේ. ඒ අදහස් තමයි දෙන්නේ. මෙතන සමස්ත අදහස වෙන්නේ හගෝ ඉන්නන් ඉලල් මල් අල්සුයිත්නා කරන්න තියෙන වැඩ කියන්න පුළුවන්කම ඔයාලට හම්බ වෙනවා මේ පාඩමේ ඉවර වුණාම. ඒ වගේම මුවසල් මොනවා හනංජි කරන්නද කියලා මුද්ගෝ විමසලා තෙදක් පල්සු ඉත්තා. හරි. එතකොට මෙතන මුවසල් කියලා කියන්නේ මොනවා? හනංජි කියලා කියන්නේ මෙතන මේ ව්‍යාකරණ ඇහිලා තියෙන. මේ ව්‍යාකරණ සේරම ඔයාලට ඉදිරි පාඩම් වලදී හම්බ වෙනවා. ඒ ගැන එච්චර හිතන්න දෙයක් නැහැ. මුවසල් හනංජි මොනවා කරන්නද කියලා මුද්ගෝ විමසලා තෙදක් පල්සු ඉත්තා. තෙදක් හදා කියලා කියන්නේ පිළිතුරු දෙනවා කියන තේරුම දෙන්නේ මෙතන. පිළිතුරු දෙනවා. එතකොට මෙතන අල්සු ඉත්තා එකතු වුණාම මොකද්ද වෙන්නේ? පිළිතුරු දෙන්න පුළුවන් කියන අදහස එනවා. හරි. එතකොට මේ ව්‍යාකරණ ටික ඔයාලට ඉදිරි පාඩම් වලදී හම්බ වෙනවා. හරි. අපි යට කොටසට යමු. හරි. මෙතන තියෙනවා තොන්සා ගැන ක්‍රියාපද ගැන එදිනෙදා ජීවිතයේදී ක්‍රියාපද ගැන බලන්න. ක්‍රියාපද මොකද්ද? මෙතන ඉල් හදා. ඉල් හදා කියලා කියන්නේ වැඩ කරනවා කියන එක. ඉල් හදා කියන්නේ වැඩ කරනවා. හරි. මෙතන ඉල් හදා කියලා කියන්නේ වැඩ කරනවා කියන එක. ඉල් හදා කියන්නේ වැඩ කරනවා කියන එක. වැඩ කරනවා. යම්කිසි වැඩක් කරනවාට අපි ඉල් හදා කියලා භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා කුම්පු හදා. කුම්පු හදා කියන්නේ පාඩම් කරනවා. ඔයා යම්කිසි දෙයක් ඕන දෙයක් පාඩම් කරනවා නම් ඒකට අපිට කුම්පු හදා භාවිතා කරන්න පුළුවන් පාඩම් කරනවා කියලා. මෙතන උන්තුන් හදා කියලා තියෙනවා. උන්තුන් හදා කියලා කියන්නේ ක්‍රීඩා කරනවා කියලා. හරි. මෙතන උන්තුන් හදා ක්‍රීඩා කරනවා. මෙතන උන්තුන් ජං ආවොත් එහෙම මොකද වෙන්නේ? මෙන්න මේ ජං කියන කෑල්ල ආවොත් මේ උන්තුන් සමග මේ ජං කියන කෑල්ල ආවොත් ක්‍රීඩා පිටිය වෙනවා. උන්තුන් හදා වුණොත් ක්‍රීඩා කරනවා. හරි. මෙතන චොන්වා හදා කියන්නේ කෝල් කරනවා කියන එක. අපි කාට හරි කෝල් කරනවට චොන්වා හදා කියලා කියනවා. යොරි හදා කියලා කියනවා උයන එකට. උයනවා. යොරි හදා. හරි. ඊට පස්සේ සොපින් හදා කියලා කියනවා අපි යම්කිසි භාණ්ඩයක් මිලදී ගන්න යනකොට. සොපින් හදා. භාණ්ඩයක් මිලදී ගන්න යනකොට. භාණ්ඩයක් මිලදී ගන්න යනවා අපි සොපින් හදා කියලා කියනවා. හරි. එතකොට ස්විදා කියලා කියන්නේ විවේක ගන්නවා. විවේක ගන්නවා. චදා කියලා කියන්නේ නිදා ගන්නවා. හරි. මේ චදා කියලා කියන්නේ නිදා ගන්නවා. මෙතෙන්දී ඔයාලා මෙතෙන්දී මේ ඉගෙනගෙන යන්න චදා කියලා කියන්නේ නිදා ගන්නවා. සාමාන්‍ය ව්‍යවහාරයට ගෞරවාර්ථ විවාහයේදී චුමුසිදා කියලා එනවා මේ විදිහට. චුමුසිදා කියලා එනවා. සාමාන්‍යයෙන් ගොඩක් වයසින් වැඩි කෙනෙක්ට අපි චදා කියනවට වඩා චුමුසිදා තමයි භාවිතා කරන්නේ මේ ගෞරවාර්ථ විවාහාරය. ඉතින් ඔයාලට ඉදිරියේදීත් මේ ගෞරවාර්ථ විවාහාරය සාමාන්‍ය විවාහාරය
ඒ වචන වෙනම හම්බ වෙනවා. ඉතින් මෙතෙන්දී ඉගෙන ගන්න තියෙන්නේ ඔයාලට නිදා ගන්නවා කියන එකට ගෞරවාර්ථ දෙයක් තමයි මේ චුමුෂිදා කියලා කියන්නේ. හරි බලන්න මෙතන තියෙනවා කදා කියලා කියන්නේ ඔයාලා අනිවාර්යයෙන් මේක දැනගෙන ඉන්න ඕන දෙයක් තමයි මේ කදා කියන්නේ. කදා කියන්නේ යනවා කියන එක. ඔදා කියන්නේ එනවා කියන එක. හරි. එතකොට කදා උදානං චන්සුවේ ඔයා හම්ගේ සයුන් හේයෝ යම්කිසි ස්ථානයකට දැන් අපි කිසි ස්ථානයකටනේ මෙතන ඔදා කියන්නේ එනවා කියන්නේ යම්කිසි ස්ථානයකට කදා කියන්නේ යනවා මේ ක්‍රියාපද දෙක භාවිතා වෙන්නේ කොහේ හරි තැනකට යනවා කියන විටනේ කොහේ හරි තැනකට යනවා කියනකොට තමයි මේ ක්‍රියාපද දෙක භාවිතා වෙන්නේ. ඒකයි මෙතන මේ විදිහට සඳහන් කරලා තියෙන්නේ. මේ හම්ගේ කියන වචනේ ඔයාලා දැනගෙන ඉන්න ඕන වචනේ හම්ගේ කියන්නේ එකට කියන එක. එකට සමග කියන එක. සමග සයොන් හදා කියන එක. මේ සයොන් හදා තමයි සයොන් හේයෝ වෙලා තියෙන්නේ. සයොන් හදා කියන්නේ පාවිච්චි කරනවා කියන එක. පාවිච්චි කරනවා කියන එක. හරි. මෙතන උදාහරණයකුත් දීලා තියෙනවා මොකද්ද? හේවසායේ කායෝ ආයතනයට යනවා. ඒ ස්ථානය යන්නේ මේක. හේවසායේ කායෝ. කිසුස්සායේ කායෝ. බෝඩිමට යනවා. එතකොට මෙතෙන්දි මේ අදහස් කරලා තියෙන්නේ මේ ස්ථානයකට යනකොට මේ ඔදා කදා භාවිතා වෙනවා කියන එක. නිදසුන් වගිනුත් මෙතන දීලා තියෙනවා ඔයාලට. එතකොට කිසුස්සා කියන්නේ බෝඩිම. හේවසා කියන්නේ ආයතනය. කිසුසා කියන්නේ බෝඩිම. මේ හේවසා කියන්නේ ආයතන. මේවා අනිවාර්ය වචන. මේවා අනිවාර්යයෙන්ම පාඩම් කරන්න ඕන වචන. මෙතන දීලා තියෙනවා හදා කියන එක. හදා කියන්නේ කරනවා. යම් කිසි දෙයක් කරනවාට කියනවා හදා. ඉල් හදා, කුම්පු හදා. ඔයගේ දේ ක්‍රියාපද අපිට යොදා ගන්න පුළුවන්. හරි ඉතින් ඊළඟට බලන්න මේ මෙතන තියෙන දේ නම් මං කලින් පාඩම් වලත් කියලා දීලා තියෙනවා මේක. ඉතින් ඔයාලට ගොඩක් කියලා දීලා තියෙනවා. ඉතින් මේක ගොඩක් මං හිතන්නේ අවබෝධ කරගෙන ඉන්න ඇති කියලා දෙන්න දෙයක් නැහැ මෙතන. කලින් පාඩම් ඔයාලා හොඳට කරලා තියෙනවා නම් අවබෝධයෙන් කරලා තියෙනවා නම් ඉතින් මෙතන කියලා දෙන්න දෙයක් නැහැ. මේකට මේක සම්බන්ධ කරන්න තමයි තියෙන්නේ. ඔයාලට උඩ රූප සටහන් වල දීලා තියෙනවානේ මෙතන ක්‍රියාපද ටික. එතකොට මෙතන වෙන්නේ මොකද්ද? මෙයා කරන්නේ මොකද්ද? මෙයා කරන්නේ මොකද්ද? ওই ක්‍රියාපද ටික දීලා තියෙනවා. හරි. එතකොට මෙතනත් ඔයාලට දීලා තියෙනවා මේකට මේක සම්බන්ධ කරන්න තමයි තියෙන්නේ. ඉතින් හැමදේම ඔයාලා මෙහෙම නිකන් කළාම ඔයාලට ඒක අවබෝධ වෙනවා අඩුයි. ඒක නිසා මේ කොටස නම් ඔයාලා හිතලා කරන්න. හරි ඊළඟ කොටසට යමු. හරි. එතකොට මෙතන තියෙනවා ඔයාලගේ ව්‍යාකරණය මොකද්ද? ආයෝ ඕයෝ කියන ව්‍යාකරණය තමා තියෙන්නේ. මම ඕකේ වෙන වීඩියෝ එකක් දාලා ඇති ඔයාලට. මේ ව්‍යාකරණය ගැන වෙන වීඩියෝ එකක් ඔයාලට දාලා තියෙනවා. ඒක බලන්න නැත්නම් ඔයාලා බලන්න. මෙතෙන්දි මම ඒක ගැන තව විස්තර කරලා දෙන්නම්. හරි. දැන් අපි ව්‍යාකරණ භාවිතා කරන්න දන්නවා. දැන් ක්‍රියාපද වලට ව්‍යාකරණ භාවිතා කරන්න තමයි මෙතෙන්දි ඉගෙන ගන්න. බලන්න මේ නිදසුනේ දීලා තියෙනවා ක්‍රියාපදයක් ඔයාලට දීලා තියෙනවා චදා කියලා ක්‍රියාපදය. හරි. ඔය චදා කියන ක්‍රියාපදය ඔයාලට තියෙන්නේ වර්තමාන කාලයට නිර්මාණය කරන්න. මේ ආයෝ ඕයෝ භාවිතා කරන්නේ වර්තමාන කාලයට ක්‍රියාපදයක් නිර්මාණය කරන්න.
හරි. එතකොට මම ඔයාලට කලින් වීඩියෝ වලත් කියලා දීලා තියෙනවා. මොකද්ද කියලා දීලා තියෙන්නේ? ආසරයෙන් හෝ ඕසරයෙන් අවසාන වන ක්‍රියාපද. ආසරයෙන් හෝ ඕසරයෙන් අවසාන වන ක්‍රියාපද. මොකක්ද ඒ කිව්වේ? ආසරයෙන් හෝ ඕසරයෙන් අවසාන වන ක්‍රියාපදයක් කියලා ගත්තහම මම මේ ක්‍රියාපදේම ගන්නම්කෝ. දැන් මෙතන තියෙනවා චදා කියන ක්‍රියාපදය. හරි. චදා කියන ක්‍රියාපදේ. මේ ක්‍රියාපදයේ අවසාන ස්වරය තමයි අපි බලන්නේ. එතකොට මම ඔයාලට කලින් කියලා දීලා ඇති මේ දා කියන පත්‍ර අයින් කරනවා අපි. ඒකට අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. ඒක අයින් කරනවා මුලින්. පළවෙනියට කරන්නේ ක්‍රියාපදයක දා අයින් කරනවා. දා අයින් කළාට පස්සේ අපිට ඉතුරු වෙන්නේ මොකද්ද? චා කියලා. හරි. චා කියලා තමයි ඉතුරු වෙන්නේ. හරි. එතකොට නීතියක් තියෙනවා කොරියන් භාෂාවේ ආසරෙන් හෝ ඕසරෙන් අවසාන වන ක්‍රියාපදවලට මොකද්ද ආයෝ එකතු කරන්න කියලා. හරි. එතකොට දැන් මේ ක්‍රියාපදේ අවසානය මොකද්ද? දා අයින් කළාට පස්සේ ආසරය. එහෙනම් මොකද්ද නීතිය? එකතු කරන්නලු ආයෝ. එකතු කරන්නලු ආයෝ. හරි. ඔන්න අපි දැන් ඕක එකතු කරන්න හදන්නේ. හරි. දැන් මේක එකතු කරනකොට පොඩි ප්‍රශ්නයක් එනවා. මොකද්ද? ස්වර දෙකක් එකට තියෙනවා. ස්වර දෙකක් එකට තියෙනවා. ඔයාලා කලින් ඉගෙනගෙන ඇති. මම හිතන්නේ ඔයාලා ඉගෙනගෙන ඇති. ස්වර දෙකක් එකට උච්චාරණය වෙන්නේ. ස්වර දෙකක් මොකද? එකට උච්චාරණය වෙන්නේ. මේ විදිහට උච්චාරණය වෙන්නේ. එක්ක ව්‍යංජනයක් එක්ක මෙහෙම උච්චාරණය වෙන්න ඕනේ. ස්වර දෙකක් එකට දැන් මෙතන උච්චාරණය කරලා බලන්නකෝ. අ කියලා එහෙම උච්චාරණය වෙන්නේ. ව්‍යංජනයක් එක්ක තමයි ස්වරයක් එක්ක උච්චාරණය වෙන්නේ. ඒක නිසා මෙන්න මේ ස්වර දෙකෙන් අපි එක ස්වරයක් අයින් කරනවා. කොයි ස්වරය අයින් කළත් එකයි. හරි. හරි. ඒකින්ද අපි බලමු මෙතන මෙන්න මේ ස්වරය අයින් කළා. මේ ස්වරය අයින් කරමු. මේ ස්වරය අයින් කරලා අපි මෙන්න මේ ආයෝ එකතු කරනවා. නීතියේ හැටියට. එතකොට මොකද වෙන්නේ? ඡායෝ වෙනවා. ඔන්න අපි වර්තමාන කාලයට මේ ක්‍රියාපදය නිර්මාණය කළා. ඡායෝ කියන්නේ නිදා ගන්නවා කියලා. හරි. ඒ වගේම තමා ඕසරයෙන් ක්‍රියාපදයක් අවසාන වෙනවා නම් ඒකත් එහෙමයි. ඒකටත් ආයෝ තමා එකතු කරන්න ඕනේ. හරි. හරි. ඊළඟට තියෙනවා මොකද්ද? ඕ අකුරයි ඌ අකුරයි ඊ අකුරයි. අපි මේ ඊ අකුර පැත්තකට දාමුකෝ. මෙන්න මේ දෙක අපි මුලින් ගමු. හරි. ඕ අකුරෙන් හෝ ඌ අකුරෙන් අවසාන වන ක්‍රියාපද තියෙනවා. මේ ක්‍රියාපදවලට අපි ඕයෝ එකතු කරන්න ඕනේ. ඇයි ඕයෝ එකතු කරන්නේ? අපිට ඕනේ වර්තමාන කාලයට මේ ක්‍රියාපදය නිර්මාණය කරගන්න. හරි. එතකොට ඕසරය හෝ ඌසරයෙන් අවසාන වන ක්‍රියාපදයක් ඔයාලට මෙතන දීලා තියෙනවා. මොකද්ද? සිදා. හරි. මෙතනදී බලන්න සී කියලා කියන්නේ මෙතන එක දෙයක් තමයි මේක. මේ දෙක එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. මේක අකුරු දෙකක් නෙමෙයි. හරි. එතකොට මේක අවසාන වෙලා තියෙන්නේ මොකද්ද? ඌසරයෙන්. ඌසරයෙන් තමයි
අවසාන වෙලා තියෙන්නේ. ඒක නිසා මේකට අපි මොකද්ද එකතු කරන්න ඕනේ? මේකට එකතු කරන්න ඕනේ ඕයෝ. ඕයෝ තමා එකතු කරන්න ඕනේ. හරි. එතකොට මෙතනදී මේ දෙක එකතු කරනකොට අපිට නිර්මාණය වෙනවා මොකද්ද? සියෝයෝ. සිවෝයෝ කියලා කියන්නේ විවේක ගන්නවා. විවේක ගන්නවා. හරි. ඒ වගේම තමා ඌසරයෙන් අවසාන වෙනවා නම් ඒත් ඕයෝ තමා එකතු කරන්නේ. ඕසරේනුයි ඌසරේන අවසාන වෙනවා නම් ඕයෝ තමා එකතු කරන්නේ. එතකොට මේ ඊසරය. ඊසරය ගැන අපිට දීලා තියෙනවා මෙතනදී. අපි ඊසරය ගමු. ඊසරෙන් අවසාන වන ක්‍රියාපදයක් අපි ගමු මෂිදා කියලා ගමුකෝ. මම මේ කලින් කළා ඇති. කලින් වීඩියෝ එකේ මම කළා තියෙනවා මෂිදා. හරි. මේ මෂිදා කියන එකේදී අපි දා අයින් කරනවායි කියලා දන්නවා. අපි ඕනම ක්‍රියාපදයක වර්තමාන කාලයට හෝ අනාගත කාලයට ව්‍යාකරණ නිර්මාණය කරනවා නම් මේ දා අයින් කරගන්න ඕනේ. දා අයින් කළාට පස්සේ අපිට ඕක මොකක්ද දෙන්නේ? මෂි කියලා. හරි. මෙතනදී ඕයෝ එකතු වෙනවා කියලා මෙන්න මෙතන දීලා තියෙනවා. හරි. ඕක ගැන එච්චර හිතන්න දෙයක් නැහැ. මෙතනදී ඔයාලා මතක තියාගන්න ඕන එකම දෙයයි මේ ඕයෝත් එක්ක එකතු වෙනවා කියන එක මම විස්තර කරන්න ගියොත් එහෙනම් මෙතන දිගටම යනවා. එතකොට ඔයාලට මේක අපහැදිලි වෙන්න පුළුවන්. හරි. ඒක නිසා එකම එක දෙයයි හිතා ගන්න ඕනේ මොකක්ද දන්නවද? මෙන්න මේ ඊසරෙන් අවසාන වන ක්‍රියාපදවලට ක්‍රියාපද මේ ඊසරය යෝ වෙනවා. මොකද්ද වෙන්නේ? යෝ වෙනවා. මෙන්න මේ ඊසරය යෝ වෙනවා. යෝ වෙලා මෙන්න මේ යෝ අකුර එකතු වෙනවා. ඔච්චරයි වෙන්නේ. එහෙනම් මේක මොකද වෙන්නේ? මේක වර්තමාන කාලයට නිර්මාණය කරනකොට දැන් මේ ඊ අකුර මොකක්ද වෙනවයි කිව්වේ මම? මේ ඊ අකුර වෙන්නේ යෝ වෙනවා. මාෂෝ යෝ. මං කිව්වා ඊ අකුර යෝ වෙලා මෙන්න මේ යෝ අකුර එකතු වෙනවා කියලා. එහෙනම් මේක වර්තමාන කාලයට කොහොමද නිර්මාණය වෙන්නේ? මාෂෝයෝ කියලා. මාෂෝයෝ කියලා. හරි. හරි. එතකොට අපි ඉගෙන ගත්ත ආසරය ඕසරයෙන් අවසාන වෙනකොට ආයෝ එකතු වෙනවා. ඕසරයෙන් හෝ ඌසරයෙන් අවසාන වෙනකොට ඕයෝ එකතු වෙනවා. ඒ වගේම මේ ඊසරයෙන් අවසාන වෙනකොට ඊසරය යෝ වෙනවා කියලා ඉගෙන ගත්තා. හරි. හරි අපි බලමු මෙතන අර චුමුසිදා කියලා මං කලින් කියලා දුන්නේ නේද? ගෞරවාර්ථයෙන් නිදා ගන්නවා කියන එක. ඒක මෙතන ලියලා බලමු. චුමුසිදා. හරි. දැන් මේක කොහොමද අපි වර්තමාන කාලයට නිර්මාණය කරන්නේ? මුලින් කරන්නේ දා අයින් කරනවා. එතකොට අපිට එනවා චුමුසි කියලා. හරි. දැන් මේක අවසානයේ මොකද්ද? ඊ අකුරේ. එතකොට මෙතන ඊ අකුරෙන් අවසාන වෙනවා නම් ඕයෝ එකතු වෙනවා කියලා තියෙනවා. හරි. දැන් ඔක මං කිව්වා එච්චර හිතන්න දෙයක් නැහැ. ඊ අකුරෙන් අවසාන වෙනවා නම් කරන්න තියෙන්නේ මොකද්ද? ඊ යෝ කරන එක විතරයි. එහෙනම් මොකද්ද වෙන්නේ? චෝයෝ චුමුෂියෝ. හරි.
චුම්සිදා කියන එක චුමුෂයෝ කියලා නිර්මාණය වුණා. හරි මං හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා. ඒ වගේම තමයි තව කියන්න ඕනේ දැන් ඔයාලට මෙතනදී මං ඔයාලට කලින් වීඩියෝ එකේදී කියලා තියෙනවා ඔයාලට සියලුම ක්‍රියාපද මෙතනදී නිර්මාණය කරගන්න බෑ වර්තමාන කාලයට. ඔයාලගේ පාඩමේ දීලා තියෙන්නේ ඊටාම සුළු නීති ප්‍රමාණයක් විතරයි. මෙතනින් එහා තව ගොඩාක් නීති තියෙනවා. ඉතින් ඒක මේ අවස්ථාවේදී දැන් මෙතනදී මට තේරුම් කරලා දෙන්න බෑ. නමුත් මම ඔයාලට වෙනම වීඩියෝ වලින් ඔයාලට එන ප්‍රශ්න ඒ කියන්නේ ඒක නිරවුල් කරලා දෙන්නම්. ඔයාලට යම්කිසි වචනයක මේ වර්තමාන කාලයට ගොඩනගන්න බැහැයි කියලා ප්‍රශ්න එනවා නම් කමෙන්ට් කරන්න. එතකොට මම ඔයාලට වෙන වීඩියෝ එකක් ඒ ගැන අරගෙන එන්නම්. හරි. දැන් මෙතන තියෙනවා පොගිවා කච්චි මුන්ජානල් සොසියෝ. මම මේ සදා කියලා කියන ලියනවා. හරිද? හරි. දැන් මම ඔයාලට කලින් වීඩියෝ එකේ දැන් මට උඩදී ඒක කියලා දෙන්න බැරි වුණා. මේක දැක්කම මතක් වුණේ. හරි. දැන් මෙතන බලන්න මම ඔයාලට කලින් කියලා වීඩියෝ එකේ කියලා දුන්නා මේ මෙන්න මේ අසරෙන් අවසාන වෙන ක්‍රියාපද වලට මොකද කරන්න කියලා. හරි දැන් ඔයාලට පාඩමේ මේක දීලා නැහැ. ඒකත් මම මෙතෙන්දි කියලා දෙන්නම්. වීඩියෝ එක බලපු නැති ඇට ඉගෙන ගන්න. මෙන්න මේ අසරෙන් අවසාන වෙනවා නම් දැන් මෙතන බලන්නකෝ අපි කලින් ඉගෙන ගත්ත සර වලින් නෙමෙයි අවසාන වෙලා තියෙන්නේ මෙතන අසරෙන් අවසාන වෙලා තියෙන්නේ. එතකොට මෙතෙන්ට නීතියක් තියෙනවා. හරි ඒක මම ඉක්මනින් කියලා දෙන්නම්. එහෙම ගොඩක් මෙතන තේරුම් ගන්න අපහසු කෙනෙක් ඉන්නවා නම් මයි වීඩියෝ එක බලන්න කලින් වීඩියෝ එක. ඒකෙදී ඔයාලට මේ ගැන සම්පූර්ණ විස්තරයක් කරලා දීලා තියෙනවා. හරි මෙතනදී මම ඔයාලට ඉක්මනින් කියලා දෙන්නම්. හරි දැන් මෙතන අසරෙන් අවසාන වෙලා තියෙන්නේ. අසරෙන් අවසාන වෙනවා නම් මේක මොකද වෙන්නේ? ආයෝ වෙනවා. එතකොට මෙතන ඕයෝ වෙනවා. අසරෙන් අවසාන වෙනවා නම් ඕයෝ තමා වෙන්නේ. හරි. ඕයෝ වෙන්නේ කොහොමද? මෙන්න මේ අසරය ඉවත් වෙලා යා මැකිලා යනවා. මැකිලා ගිහිල්ලා මෙතෙන්ට ඕයෝ එකතු වෙනවා. එතකොට සෝයෝ ලියනවා. එහෙම නැත්තම් පාවිච්චි කරනවා. හරි. හරි. දැන් මෙතෙන්දි මම කිව්වා තව සිද්ධියක් තියෙනවා. හරි. මෙන්න මේ වචන සෙට් එකට මෙහයින් තව වචන තියෙනවා නම් මම මෙන්න මේ වචනයක් ගන්නම්. අපදා කියලා. අපදා කියන්නේ වේදනාවයි කියන එක. හරිද? දැන් මෙතන බලන්න මෙතෙන්දි මේ ක්‍රියාපදය අවසානයේ මේ අසරය. right? එතකොට මෙතන තියෙන එක වචන සෙට් එකක්නේ. හරි. හරි. දැන් මෙතනක් තියෙනවා ඒ වචන සෙට් එක. ඒ වචන සෙට් එකට මේ වම් පැත්තෙන් තියෙනවා ආසරයක්. හරි. එහෙනම් මේ වචන සෙට් එකට වම් පැත්තෙන් ආසරය හෝ හරි ඕසරය තියෙනවා නම් මෙන්න මේ වචන සෙට් එකට වම් පැත්තේ ආසරය හෝ ඕසරය තියෙනවා නම් ඒක අවසාන වෙන්නේ ආයෝ වලින්. හරි දැන් මම මේක වර්තමාන කාලයට නිර්මාණය කරන්නම්. දැන් මොකද්ද කොහොමද මේක අයින් වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. මේක කොහොමත් අයින් වෙනවා. හරි මෙතන ආසරයෙන් අවසාන වෙනවා. එහෙම නැත්නම් ඕසරයෙන් අවසාන වෙනවා නම් මොකද්ද වෙන්නේ? ආයෝ එකතු වෙනවා. එහෙනම් මොකද්ද මේක නිර්මාණය වෙන්නේ? අපායෝ කියලා. වේදනාවයි. හරි දැන් ඔයාලට මම මේ කියලා දුන්නේ ඔයාලගේ දැන් මෙතන පොතේ නැති දෙයක්. ඉතින් මේ වගේ වචන අහම ඔයාලා දැනගන්න ඕනේ මොකද්ද? මෙන්න මේ වචන සෙට් එකට මෙහා පැත්තෙන් ආසරය හෝ ඕසරය තියෙනවා නම් ආයෝ වලින්
අවසාන වෙනවා. එහෙම නැත්තම් මේ ආස්වරය හෝ ඕස්වරය නොමැති නම් මෙතන වෙන ස්වරයක් තියෙනවා නම් ඒක ඕයෝ වලින් අවසාන වෙනවා. හරි. එතකොට බලන්න මෙන්න මෙතන නිර්මාණය කරන්න තියෙන්නේ මේක ඉක්මනට කරමු අපි. මෙතන නිදසුනක් දීලා තියෙනවා, පොගි වලට දීලා තියෙනවා මෙන්න මේ විදිහට චදා. හරි. ඒකට චදා කියන එකට එන්නේ ආයෝද ඕයෝද හේයෝද? නිදසුනේ දීලා තියෙනවා මෙහෙම ඡායෝ කියලා. හරි. ඡායෝ උනේ ඇයි? නිදසුනේ දීලා තියෙන විදිහට ඡායෝ උනේ ආසරෙන් තමයි අවසාන වෙලා තියෙන්නේ. එහෙනම් මෙතන ඡායෝ වුණා. අපි මේක බලමු ඉක්මනට. පළවෙනි එක බලන්න. කදා කියන එක මොකද්ද? කදා. මොකද කරන්නේ අපි දා අයින් කරනවා. මෙන්න මේ දා අයින් කළාම කා ඉතුරු වෙනවා. අපි එකතු කරන්නේ මොකද්ද? ආයෝද ඕයෝද හේයෝද. මං කලින් කියලා දුන්නා. හේයෝ නම් කොහොමත් එකතු කරන්නේ නැහැ. හේයෝ වලින් අවසන් වෙලා නැහනේ. එහෙනම් ආ වලින් හෝ ඕ වලින් හෝ ආයෝ හෝ ඕයෝ තමයි එන්න ඕනේ. එහෙනම් නීතිය මොකද්ද? ක්‍රියාපදයේ අවසාන ස්වරය ආස්වරයෙන් හෝ ස්වරයෙන් අවසාන වේ නම් ආයෝදනවා. එහෙනම් මේ ක්‍රියාපදයේ අවසානය මොකද්ද? ආස්වරය. එහෙනම් අපි මෙතෙන්ට ආයෝ එකතු කරනවා. කායෝ වෙනවා. ඔදා කියන එකේ මොකද්ද? ඔදාසියෙන් ක්‍රියාපදයේ මොකද්ද වෙන්නේ? ඕස්වරයෙන් අවසාන වෙලා තියෙනවා. එහෙනම් මේකට මොකද්ද? මේක වැඩක් නෑ අපිට. මේක වැඩකුත් නෑ. එහෙනම් ආයෝ තමයි එකතු වෙන්නේ. ආස්වරයෙන් හෝ ඕස්වරයෙන් අවසාන වෙනවා නම් ආයෝ. එහෙනම් මේක ඕවායෝ වෙනවා. රයිට්. සිදා කියන එක මොකද වෙන්නේ? සිදා කියන එකේ ඌ ස්වරයෙන් තමයි අවසාන. මෙතන තියෙන එක සෙට් එකක්. හරිද? මේකේ ඌ ස්වරය තමයි අපි ගන්නෙ. හරි? එතකොට සිදා කියන එකේ සිවෝයෝ. හරි? හරි ඌ ස්වරයෙන් අවසාන වෙනවා නම් ඕයෝ එකතු කරනවා කියලා අපි නීති ඉගෙන ගත්තා. නීති ටික හරියට මතක තියෙන්න ඕනේ. චදා කියන එකේ මොකද වෙන්නේ? දා අයින් කළා. දා අයින් කළාට පස්සේ අවසාන ස්වරය බැලුවා. අවසාන ස්වරය ආස්වරයෙන් අවසාන වෙන නිසා ප්යායෝ එකතු කරනවා. එතකොට ඡායෝ වෙනවා නිදා ගන්නවා කියන එක. චොන්නවා හදා කියන එකේ මොකද වෙන්නේ? හදා වලින් අවසාන වෙන්නේ. හදා වලින් අවසාන වෙනවා නම් මොකද්ද? හේයෝ එකතු වෙනවා. එහෙනම් මේක මොකද වෙන්නේ? චොන්හ්වා හේයෝ. චොන්වා හේයෝ කෝල් කරනවා. ඉතින් ඔන්න අපි ආව මුන්නවා කොටසට. මුන්නවා කොටසේ තියෙනවා මොකද්ද? අපිට දීලා තියෙනවා මෙතන මාතෘකාවක් හංගුකේ චසික් මුන්වා කියලා. හරි. හංගුකේ චසික් මුන්වා. වන් මෙතන ශික් කැලකුත් ඇහිලා නේද? ශික් කියලා ඇහිලත් තියෙනවා. ඉතින් කොරියාවේ බිම ඉඳගැනීමේ සංස්කෘතිය ගැන තමා ඔන්න කතා කරන්නේ. හරි. එතකොට කොරියාවේ බිම ඉඳගෙන මොනවද මෙයාලා කරන්නේ? ආහාර ගන්නකොට බිම ඉඳ ගන්නවා. ඒ වගේම තමයි සෝජු බෝතලයක් එහෙම බොනකොට. ඉතින් බිම ඉඳගෙන ආහාර ගැනීම, මත්පැන් පානය වගේ දේවල් බිම ඉඳගෙන කරනවා කොරියානු ජාතිකයින්. ඔන්න ඔය ගැන තමා අද මාතෘකාවේ සඳහන් කරලා තියෙන්නේ. හරි. හරි. ඉතින් ඊට පස්සේ අපි යනවා ඡේදයට. ඡේදය මම මුලින් කියවන්නම් මේ විදිහට. 한국인들은 방이나 마루에 바닥에 앉아서 식사를 하거나 유식을 취하는 좌식 문화를 가지고 있습니다. මොකද්ද මේ කියන්නේ? 자식 문화를 가지고 있습니다. මේ 자식 문화를 එකක් 가지고 있습니다. 가지고 있습니다 කියන්නේ බිම ඉඳගැනීමේ සංස්කෘතියක් මෙයාලා තියාගෙන ඉන්නවා. හරි. 가지고 있습니다. මේ 가지고 කියන වචනය කතාබහේදී ගොඩක් භාවිතා වන වචනයක්. කතාබහේදී මේක යොදාගෙන ඕන දෙයක් ටක් ගාලා ගලප ගැනීමේ හැකියාව තියෙනවා මේ කජිගෝ කියන වචනේ දැනගෙන හිටියාම කතාබහේදී.
හරි. මේක ලියන භාෂාවට නම් එන්නේ නැහැ. මේ කතා කරන භාෂාවට තමයි ගොඩක් වෙලාවට ඔයාලට ওই දෙවස් වලදී නම් ඒ වුණාට මේක ගැන සඳහන් වෙන්නේ නැහැ. මේක ගොඩක් කියවන භාෂාවේදී තමයි කතා කරන භාෂාවේදී භාවිතා කරන දෙයක්. හරි. එතකොට චසික් මුන්හාරල් කාජිගෝ ඉස්සම් නිදා. ඉඳගෙන ඉඳගැනීමේ සංස්කෘතියක් තියෙනවා බිම. ඒක තමයි මෙතන කියන්නේ. හරි. මෙතන තියෙනවා සික්සාරල් හාකොනා යුෂිකල් චීහනන්. සික්සාරල් හාකොනා යුෂිකල් චීහනන්. ආහාර ගැනීම. මොකද්ද මේ මං ඔයාලට කලින් කියලා තියෙනවානේ සික්සා හදා කියලා කියනවා ආහාර ගැනීම කියලා. ඔයාලට එල්එල් ව්‍යාකරණ කරනකොට මම මේ සික්සා හදා කියන එක ගත්තා. සික්සා හදා කියන එක උදාහරණයකට අරගෙන තමයි කියලා දීලා තියෙනවා. ඉතින් මෙතන සික්සාරල් හදා කියන එක තමයි එල්එල් යොදලා තියෙන්නේ. එතකොට සික්සාරල් හාකොනා ආහාර ගැනීම හෝ යුෂිකල් චීහනන් විවේක ගැනීම කියන අදහස මෙතන දෙනවා. හරි. එහෙනම් චසික් මුන්හාරලයක් අරගෙන තියෙනවා ආහාර ගැනීම හෝ විවේක ගැනීමේදී පං ඉනා මාරු ඒ පදකේ අංචසෝ. හරි. මේ ආහාර ගැනීමයි විවේක ගැනීමයි මේ සංස්කෘතිය තියාගෙන ඉන්නවා මොනවටද? කොහෙද? හරි. කාමරේ හෝ බිම ඉඳගෙන. හරි. බිම කාමරේ හෝ බිම ඉඳගෙන ආහාර ගැනීමේ සංස්කෘතියක් මෙයාලා තියාගෙන ඉන්නවා මෙයාලගේ තියනවා කියන එක තමයි මෙතනින් අදහස් වෙන්නේ කොරියානු ජාතිකයින්ගේ. හරි. එතකොට මෙතන පං කියලා කියන්නේ කාමරය, පදක් කියලා කියනවා බිම. හරි. අංචසෝ කියලා කියනවා වාඩි වෙලා කියන එක. සික්සා කියන එක දන්නවා. මේ වචන ඔයාලා පොඩි පොඩි කෙටි වචන ටික පාඩම් කරගන්න. එතකොට මේ ඡේද කියව ගන්න ලේසි. හා මේ ඡේදයේ තියෙන දේ සිංහලෙනුත් හොඳට තේරුම් ගන්න. එතකොට මේ වගේ ප්‍රශ්නයක් අහම මේ කියන්නේ මේක තමා කියන එක අදහස ගන්න පුළුවන්. මේ කෙටි කෙටි වචන තියෙනවනේ මේ සික්සා කියන වචන යුචිකචි හනන් ඔයගේ වචන පාඩම් කරගන්න. මුන්වා කියන එක පාඩම් කරගන්න. මුන්වා කියන එක දන්නවනේ. සංස්කෘතිය ඔයගත් එක් ගලපලා ඔයාලට මේක තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. හරි. ඉරෝහන් චසික් මුන්හානන් කචුක්කිනා කකවුන් චිංගුදරි ගිහම්ගේ සුතුන් හගෝ යුතේ ගමනල් හෙයොන්සොන් හනන්තේ තූමලල් චුම්නිදා. තූමලල් චුම්නිදා උදව් දෙනවලු. තුවාචුදා කියලා කියන්නේ ක්‍රියාපදයක්. තුවාචුදා කියලා කියන්නේ උදව් කරනවා කියලා. හරි. ඒක තමයි මේ මෙතනට එල්එල් එකතු වෙලා මේ විදිහට නිර්මාණය වෙලා තියෙන්නේ. තුවාචුදා කියන්නේ උදව් කරනවා. එතකොට තුවාල චුම්නිදා ගෞරවාර්ථයෙන් උන්නිදා එකතු වෙලා තියෙනවා. හරි බලමු අපි උදව් කරන්නේ මොකද්ද? හරි. උදව් කරනවා මොකද්ද? චිංගුදර් ගිරිහම්ගේ චිංගුදල් ගිරිහම්ගේ මෙයාලගේ සාහෝමිකත්වය ඇති කරන්න. චිංගුදර් ගිරිහම්ගේ ඒ වගේම කකාවුන් කියලා දාලා තියෙනවා. කකාවුන් කියලා කියන්නේ ළඟයි අසලයි. දැන් මෙතන කකාවුන් ආහම හිතවත් කියන එක. හරි. මේ කකාවුදා කියන එක ගොඩක් තැන්වලට භාවිතා කරන්න පුළුවන් අසල කියන තේරුම. යහළුවෝ මෙතන හිතවත් කියන එක තමයි මෙතන තේරුම වෙලා තියෙන්නේ. මේ වචනෙත් එක්ක ගැලපුණාම. හරි. හරි. එතකොට මේක අසල කියන එක. හරි. කකෝ ඊට පස්සේ තියෙනවා මොකද්ද? කචොක්කිනා පවුල හෝ කකවුන් චිංගුදරි හම්ගේ. එහෙනම් හිතවත් යහළුවන් හම්ගේ සමග පවුල හෝ යහළුවන් සමග සාහෝමිකත්වය ඇති කරන්න, හිතවත්කම ඇති කරන්න. හරි. චසික් මුන්හා ඔයාලා දන්නවනේ දැන්.
චසික් මුන්නවා කියලා කියන්නේ. හරි මේ සංස්කෘතිය මොකද්ද? පවුලේ අය හෝ යහළුවන් එක්ක හිතවත්කම ඇති කරන්න උදව් කරනවා, උදව් වෙනවා, උදව්වක් වෙනවා කියන එක තමයි මෙතන මේ මම වාට කලින් කියලා දුන්නා. හරි. ඔන්න ඒ ඡේදයේ තේරුම ඒක තමයි. හරි. හරි. ඉතින් මම කලින් කියනා වගේ මේ වචන දිහා හොඳට බලන්න. මෙන්න මේ වචන. වචන තේරුම් ගත්තාම ඔයාලට මේ වාක්‍ය ගැලපීමේ හැකියාව එනවා. හරි. විභාගෙටත් මේ වාක්‍යෙම මේ ඡේදෙම එන්නත් පුළුවන්. මේ ඡේදයේ විදිහටම ඡේදයක් දීලා මේ වචන ඇතුළත් කරලා ඡේද දෙනවා. හරිද? මේ තේරුමම තමයි මේ අදහසම තමයි මේ දෙනවා. එතකොට ඔයාලට මේ වචන තේරුම් ගැනීමේදී මේ කියන්නේ මොකද්ද කියන එක අවබෝධ වෙනවා. හරි ඊට පස්සේ තියෙනවා චසික් මුංහාරෝ ඉන්නේ 한국 사람들은 대부분 집 안에서 심판을 붙고 생활을 하며 바닥에 앉아서 식사를 하는 식당도 쉽게 볼 수 있습니다. මොනවද බලන්න පුළුවන්? 볼 수 있습니다. පොදා කියන එක උල්සු ඉස්සම්නිදා තමයි ව්‍යාකරණය ඇවිල්ලා තියෙන්නේ. මොනවද මෙතන බලන්න පුළුවන්? සිබ්ගේ ලෙහෙසියෙන් සිප්තා කියන එක තමයි. සිප්තා කියලා කියන්නේ ලෙහෙසි කියන එක. හරි සිබ්ගේ වෙලා තියෙන්නේ. එතකොට ලෙහෙසියෙන් බලන්න පුළුවන් කියන අදහස තමයි මෙතන තියෙන්නේ. හරි. හරි. පදකේ අංචාසෝ සික්සාරල් හනන් සික්තං බිම වාඩි වෙලා පදක් අංචාසෝ පදකේ අංචාසෝ බිම වාඩි වෙලා සික්සාරල් ආහාර ගැනීමේ සික්තං කියලා කියන්නේ ආපන ශාලාව. හරි සික්තන් දෝසිබ්ගේ පුල්සු ඉස්සම්නිදා බිම වාඩි වෙලා ආහාර ගැනීමේ ආපාන ශාලාවල් දෝ මේ ගොඩක් බලන්න පුළුවන් කියන එක තමයි මෙතනින් අදහස් වෙන්නේ. හරි එතකොට මෙන්න මේ ටිකෙන් අදහස් වෙන්නේ මොකද්ද? හංගු සරම්දරන් කොරියානු ජාතිකයන් තෙබුබුන් කියලා කියන්නේ වැඩිපුර. හරි වැඩිපුර චිප් අනේසෝ චිප් අන් කියලා මෙතන අදහස තියෙන්නේ ගේ ඇතුළ කියලා. අනේ කියලා කියන්නේ ඇතුළ. මේ අනේ කියලා කියන්නේ ඇතුළ. හරි පං අනේ කියලා කිව්වොත් එහෙම මෙන්න මේ පං කෑල්ල යොදලා මෙතනට අනේද කාමරය තුල කියන අදහස් තමයි එන්නේ. එතන චිප් අනේසෝ ගෙය ඇතුලේ සින්පල් පොත්කෝ මේ දැන් මෙතනදී සපත්තු සෙරප්පු පොත්කෝ ගලවනා කියන එක තමයි පොත්තා කියන්නේ ගලවනවා. හරිද? සින්පනල් පොත්කෝ කියලා කියන්නේ සපත්තු ගලවලා. හරි මේ වචන වැදගත්. පොත්ගෝ කියන එක වැදගත්. හරි මේ පොත්ගෝ කියන එක මුන්හාවල එනවා. ගලවලා සෙන්හාල් හාමියෝ ජීවත් වෙන අතර කියන එක තමයි කියන්නේ මෙතන. හරි එහෙනම් කොරියානු ජාතිකින් වැඩිපුර ගේ ඇතුලේ සපත්තු සිරප්පු ගලවලා ජීවත් වෙන අතර පදකේ අංචාසෝ බිම වාඩි වෙලා ආහාර ගන්න සික්තන් දෝසිබ්ගේ පුල්සිස්සම්නිතා ආහාර ගන්න ආපන ශාලාවල් සිබ්ගේ ලෙහෙසියෙන් බලා ගන්න පුළුවන් කියන එක තමයි ඔය කියන්නේ. හරි. හරි ඉතින් මේ ඡේදයේ අදහස ඔයාලට තේරෙන්න ඇති. චසික් මුන්හා කොටසේ. හරි ඊළඟට බලන්න. චසික් මුන්හාගා හෙයොන්තේදෝ 지숙디는 이유는 한국의 전통 난방 방식인 운둘의 영향 때문이라고 합니다. මොකක් කියලාද කියන්නේ? ඉරාගෝ හම්මුනිදා කියලා කියනවා. මොකක් කියලාද කියන්නේ? උන්තුල් කියලා කියනවා. හරිද? උන්තුල් කියලා කියනවා. හරි. උන්තුල් කියලා කියන්නේ මොකක්ද? ඔන්න වචනයක් ආව උන්තුල් කියලා වචනයක්. මොකද්ද මේ කියන්නේ? 한국의 전통 난방 방식인 මොකද්ද? කොරියාවේ සාම්ප්‍රදායික නම්පන් එකක් තියෙනවා මේ තාපන පද්ධතියක්.
තාපන ක්‍රමයක් කියමු. ක්‍රමයක්. හරි. නම්පම් පංචිකින් තාපන ක්‍රමයක් තියෙනවා. ඒ තාපන ක්‍රමයට කියනවා උන්තුල් කියලා. හරි. කොරියාවේ තියෙනවා තාපන ක්‍රමයක්. ඒ තාපන ක්‍රමයට කියනවා උන්තුන් කියලා. ජාසික් මුන්හාගා හයොන්තේදෝ ජිසුක්තිනන් යුනන්. මොකද්ද මේ වර්තමානයේත් මේ චාසික් මුන්හාගා පැවතෙන්න හේතුව ඉයු කියලා කියන්නේ හේතුව. හේතුව නම් මොකද්ද? මෙන්න මේ චොන්තුන් නම්පං පංශිකින් ක්‍රමය. සාම්ප්‍රදායික මේක තාපන ක්‍රමය. මේ උන්තුල් කියන තාපන ක්‍රමය පැවතීම තමා මේක වර්තමානයට එන්න හේතුව. හරිද? වර්තමානයට එන්න හේතුව මේ තාපන ක්‍රමයක් වර්තමාන කාලේ පැවතෙන්නත් මේ තාපන ක්‍රමය බලපාලා තියෙනවා කියන එක තමයි කියන්නේ මේ උන්තුල් ක්‍රමය. මේක තාම වර්තමානයේ තියෙනවා. උන්තුරන් පදකල් තත්තත් හගේ හනන් හංගුකේ චුන්තුන් නම්පං සිතතෙම්රෝ යොරෝ කාගුගා මුයෝසානන් අපත ඒසෝදෝ පයිපලල් පදකේ කරාතකවුන් මුලල් සුන්වාශිකිනන් පංශිකරෝ සයොන් තිම්නිදා. හරි. මෙතන මේ චොන්තුන් නම්පං හංගුකේ චොන්තුන් නම්පං එකක් තියෙනවා. උණුසුම්ම තත්තත් හගේ උණුසුම් කියන්නේ තත්තත් හදා කියලා කියන්නේ උණුසුම් කියන එක. හරි. මේ චොන්තුන් නම්පං එක තියෙන උණුසුම්ව ඒ වගේම මෙතන ඔයාලට මෙතන තියෙනවා මේ අපාර්ට්මන්ට් කියලා තියෙනවා තට්ටු නිවාස. හරි. මේ තට්ටු නිවාස තියෙනවා. මේ විදියට තට්ටු නිවාස තියෙනවානේ. මේ නිවාසවල මෙන්න මේ බිම හීට් කරන්න පුළුවන්කම තියෙනවා. හරි. මෙන්න මේ බිම හීට් කරගන්න පුළුවන්කම තියෙනවා. ඔය සීතල කාලයේදී සීතලේ ඉන්න අමාරු නිසා මෙන්න මේ උන්තුන් කියලා කියන තාපන ක්‍රමය මේ තට්ටු මහල් වල තියෙනවා. හරි. ඉතින් මෙන්න මේ ක්‍රමය මේකට කියන්නේ ඇපාර්ට්මන්ට් කියන්නේ අපාත කියලා තමයි මේක කියන්නේ. මෙන්න මේ ක්‍රමය මෙන්න මේ තට්ටු නිවාසවල තියෙනවා කියන එක තමයි මෙතනින් අදහස් වෙන්නේ. හරි. එතකොට මෙතන පංශික් කියන ක්‍රම කියන එක තගවුන් කියලා කියන්නේ උණුසුම් කියන එක. උණුසුම් මුල් කියලා කියන්නේ වතුර. උණුසුම් වතුර. හරි. මෙතන පදක් කියලා කියන්නේ බිම. හරි. ඊට පස්සේ බලන්න මේ සයොන් හදා කියලා කියන්නේ පාවිච්චි කරනවා. සයොන් තිම්නිදා වෙනකොට පාවිච්චිය ඒ විදිහට සිද්ධ වෙනවා කියන එක තමයි අදහස දෙන්නේ. පකේ සෝනන් චුරෝ සෝපානා ඊජායි අංචා සිංහල් හනන් චොලම් සරම්දල්දු චිප්පනේ සෝනන් චාජු තත්තතාන් තත්තතන් පදකේ අංචා ටීවිරල් පොකෝනා ශිගිදෝ හම්නිදා විවේක ගැනීම කරනවා. හරි. මොකද්ද මේ පක්කේ සෝනන් චුරෝ සෝපානා මේ සෝපා කියලා කියන්නේ ඉඳ ගන්න පුටු සෙටි වලට. හරි. ඉජ කියලා කියන්නේ පුටුවට. අංචා කියලා කියන්නේ ඉඳ ගන්නවා. සෙන්වාල් හනන් කියන්නේ ජීවත් වෙනවා. චොලම් කියලා කියන්නේ තරුණ. සරම්දල් කියලා කියන්නේ මිනිස්සු. දූ කියන එකක් ඇහිලා තියෙනවා. චිප්පනේ සෝනන්. හරි. ඒක දන්නවනේ ගෙදරදී කියන එක අදහස එන්නේ. චාජු කියලා කියන්නේ නිතරම. තත්තන් පදකේ අංචා මේ උණුසුම් බිම අංචා වාඩි වෙලා ටීවී බැලීම හෝ
විවේක ගන්නවා කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ මිනිස්සු චුරෝ කියලා කියන්නේ වැඩිපුර වැඩිපුර. එහෙනම් මේ එළියට පක්කේ කියලා කියන්නේ පිටත. එළියේ වැඩිපුර සෝපා හෝ ඊජායේ ඒ කියන්නේ පුටුව මේ සෝපා කියන්නේ පුටු සෙටියට මේ සෙටියට ඊජා කියලා කියන්නේ මේ පුටුවට. ඔයාලා දන්නවනේ පුටුව. හරි. එතකොට පුටුවට කියනවා ඊජා සෝපා කියලා කියන්නේ සෝපා එකට. ඒක ඉඳගෙන එළියේ ඉන්න පුද්ගලයන් වැඩිපුරම මේ ගේ ඇතුළට ඇවිල්ලා මේ උණුසුම් තාපනය ක්‍රියාත්මක කරගෙන ටීවී එක බලන එක හෝ විවේක ගන්න. ඒ කියන්නේ එළියේ ඉන්නවට වඩා මෙතනදී ගේ ඇතුළට ඇහිල්ලා මේ ටීවී බලන එක ටීවී බලීම කරනවා කියන එක තමයි මේ කියන්නේ. මේ ඡේදයෙන් කියලා එහෙම තමයි අදහස දෙන්නේ. ඒ කියන්නේ තාපන පද්ධතිය හින්දා මෙයාලා ගොඩක් දුරට ගේ ඇතුළට රැඳෙනවා කියන එක තමයි සමස්ත අදහස විදිහට මෙතනදී දෙන්නේ. හරි. ඉතින් ඔයාලා චසික් මුන්නායක ඉගෙන ගන්න ඇති. ඉතින් ඒ වගේම තමා ඒකේ මං අර දීපු වචන මම ඉරි ගැහුවනේ වචන. ඒ කෙටි වචන පාඩම් කරගන්න. කෙටි වචන පාඩම් කරගන්නවට වඩා පොඩ්ඩක් ඒක අවබෝධ කරගන්න. මේකෙන් කියන්නේ මෙන්න මේක කියන එක. ඒක ව්‍යාකරණත් එක්ක එකතු වෙලා තියෙන හින්දා ඔයාලට අමාරු වෙයි. නමුත් ඒකේ පොඩ්ඩක් බලන්න. හරි. ඉදිරියේදී මේ ව්‍යාකරණත් එක්ක එකතු වෙලා එන ක්‍රම ඔයාලට ඉගෙන ගන්නකොට ඔයාලා ලිහිසි වෙනවා. ඉතින් ඊළඟට තියෙනවා චිගම් හගෝ ඉන්නන් ඉලල් මල්හසු ඉත්ත දැන් කරන්න පුළුවන් වැඩ කියන්න පුළුවන් ඔයාලට. හගෝ ඉන්නන් කරමින් ඉන්න වැඩ කියන්න පුළුවන්. හරි. තුන්ජන් මිත්න් සාමුවේ කොන්හන් ඔවිතරන් මල් හල්සු ඉත්තා මෝසල් හනංචි මුද්ගෝ තෙදක් පල් හල්සු ඉත්තා. ඉතින් ඔය ටික ඔයාලට කරගන්න පුළුවන් මේ පාඩම කරනකොට. ඔයාලට ඒ ටික අවබෝධ වෙනවා කියන එක තමයි ඔය කියන්නේ. හරි. ඊළඟට බලන්න මෙතෙන්දි තියෙනවා තාමල් නෙයොන්ක්වා කොංකියෝ ඉන්නන් කරිමුල් කුරුසිප්සියෝ. හරි. දැන් මෙතනදි දීලා තියෙනවා සම්බන්ධ දේ තෝරන්න තියෙන්නේ. යොරිලල් හගෝ ඉස්සම් නිදා කියලා දීලා තියෙනවා. හරි. එතකොට මෙතනින් හොයන්න තියෙන්නේ යොරි. ඔයාලා ඉගෙනගෙන තියෙනවානේ යොරි. යොරි කියන්නේ මොකද්ද? උයනවා. මෙතනින් ඕක මාක් කරන්න තියෙන්නේ. හරි. හරි. දෙවැනි එකේ තියෙනවා කුම්පුරල් හගෝ ඉස්සම් නිදා පාඩම් කරමින් ඉන්නවා. ඉතින් පාඩම් කරන රූප සටහන තෝරන්න තියෙන්නේ. ඉතින් ලෙහෙසිම දේවල්. ඊට අමතරව ඒ අනිත් රූප සටහන් වලට එන වචන Tamanට පාඩම්ද කියන එකත් බලන්න. හරි. ඊළඟට නිවැරදි දේ තෝරන්න තියෙන්නේ. නිවැරදි දේ මෙතෙන්දි තෝරන්න තියෙන්නේ මේක ව්‍යාකරණ. මේ ව්‍යාකරණේ නිවැරදිව තියෙනවාද කියන එක තමයි බලන්න තියෙන්නේ. හරි. එතකොට අපි මේ ඉගෙනගත්තු දේවල්ම තමා තියෙන්නේ. එතකොට මෙතෙන්දී මතක් කරන්නම් මම. එතකොට ඔයාලට මේක ගොඩක් අවබෝධ වෙයි. චෙගි ඉල්කොයෝ. චෙගි ඉල්කොයෝ. එතකොට මම කලින් ඔයාලට කිව්වා මොකද්ද කියවනවා. මෙතන තියෙන්නේ කියවනවා. ඉල්කොයෝ කියන්නේ කියවනවා. චෙගි. හරි. එතකොට මේක කර්මපදය වෙනවද නාමපදය වෙනවද? මේක කර්මපදය වෙනවා. ඇයි? කියවන්නේ මොනවද? පොත්. කියවන්නේ මොනවද? පොත්. එහෙනම් මේක මොකද්ද? නාමපදයේද කර්මපදයේද? කර්මපදය වෙනවා. එහෙනම් මේ ඊයේ ආපු එක වැරදීනේ. නේද? චෙගි ඉල්කොයෝ. දැන් මෙතන හක්සෙන් කියලා આવුත් එහෙම හක්සේ දැන් මේක එතකොට නාමපදේ වෙනවා. හක්සෙන්යි මෙතන ඊ වෙනුවට එල්ල් දාලා අපිට චෙගල් කියලා ලියන්න පුළුවන්. මේ වගේ දිග වාක්‍යයක් අහම. හරි. එතකොට මෙතනදී නාමපදේනේ මේක වෙන්නේ.
දැන් මේක එතකොට මෙතන නාම පදය නෙමෙයි මෙතන එන්න ඕනේ කර්ම පදයට. ඒ නිසා ll යොදාලා මෙතන නිර්මාණය කරන්න තියෙන්නේ. එහෙනම් මේ වාක්‍ය වැරදි. හරි. ඊළඟට චොන්හා ඒ හේයෝ. චොන්හා ඒ යොදන්නේ ඇයි? ඒ යොදන්නේ වේලාව කියන්නේ යොදන්න පුළුවන්. ස්ථානයකට යොදන්න පුළුවන්. හරි. එහෙනම් මේ වාක්‍යයත් වැරදි. හරි. ඊට පස්සේ බලමු හතරවෙනි එක. සින් මුනන් පායෝ. බලන්නේ මොනවද? පත්තර කර්මපදය එහෙනම් එන්නන් යොදන්නේ නැහැනේ ll යොදන්නේ. එහෙනම් මේකත් වැරදි. මුලල් මෂෝයෝ. මේක ක්‍රියාපදය ඔන්න කර්මපදයට ll යොදන්න ඕනේ. එහෙනම් නිවැරදි දේ තමයි මේක. හරි. උන්තුංගල් හායෝ කියලා. උන්තුංගල් හායෝ. හරි. උන්තුංගල් හායෝ. ඊට පස්සේ බලන්න දෙවනි එකේ හේසායේ කායෝ. හරි. කොෆිලල් මාෂියෝ. තෙරෙබිචොනල් පායෝ. හරි. එතකොට මෙතනදී නිවැරදි එක කොහොමද අපි තෝරගන්නේ? උන්තුනල් නම් හේයෝ වෙන්න ඕනේ. හේසායේ කායෝ වෙන්න ඕනේ. එතකොට මේ දෙක වැරදි කියලා ඔයාලට තේරෙනවා. කොෆිලල් මෂෝයෝ වෙන්න ඕනේ. මෙතන මෂිතා. හරිද? මෂෝයෝ වෙන්න ඕනේ. තෙරිපිචොනල් පායෝ. එහෙනම් මේක නිවැරදි එක වෙනවා. හරි. ප්‍රශ්නේ පස්සේ මේ විදිහට තෝරන්න තමා තියෙන්නේ. හරිද? එතකොට මෙන්න මේ ඡේදේ උඩ ඡේදෙම තමා තියෙන්නේ. ඔක හොඳට කියවන්න ඕනේ. කියවලා ඉවර වෙලා මෙන්න මෙතන තියෙන උත්තර වලින් නිවැරදි උත්තරය තෝරන්න තියෙන්නේ. හරි. ඡේදෙ මේ විදිහට යනවා. 한국 인들은 대부분 집 안에서 심판을 벗고 생활하며 바닥에 앉아서 식사를 하거나 TV를 보기도 합니다. 이러한 자식 문화는 바닥을 따뜻하게 하는 한국의 전통 난방 방식이기 때문에 생겨난 것으로 현대에도 지속되고 있습니다. 밖에서는 주로 소파나 의자에 앉아 생활하는 젊은 사람들도 집안에서는 자주 따뜻한 바닥에 앉아 TV를 보기거나 쓰기도 합니다. ඔන්න උඩ එකේම අදහස් තමයි මෙතන තියෙන්නේ. ඉතින් 아무තෙන් තේරුම් කරන්න දෙයක් නැහැ. අපි උත්තරේ හොමු. 자식 문화는 한국의 전통 생활 방식입니다. මොකද්ද මේ කියන්නේ? 자식 문화는 한국의 전통 생활 방식입니다. මේ සාම්ප්‍රදායික 자식 문화 ක්‍රමය වෙනවා කියන එක තමයි මෙතෙන්දි කියන්නේ. හරි. මේක සංස්කෘතියේ සාම්ප්‍රදායික ක්‍රමයක් කියන එක තමයි කියන්නේ. ඒක ඇත්තද? හරි. මෙතනින් අපි බලමු. හරි. මෙන්න මෙතන තියෙනවා 자식 문화는 바닥을 따뜻하게 하는 한국의 전통 난방 방식이기 때문에. හරි. එහෙනම් මේක හරිද? මේක හරි. නේද? අදහස ඒක තමයි. දෙවෙනි එක බලන්න. 한국인들은 집 안에서 신판을 신고 생활합니다. කොරියානු ජාතිකයන් ගේ ඇතුලේ 신판을 신고 පොත්ගෝ කියලා අපි කලින් ඉගෙන ගන්නද මෙන්න මෙතන පොත්ගෝ කියන්නේ ගලවනවා. මෙතන කියන්නේ පාලඳනවා. පත්තු සිරප්පු දානකොට කියනවා මෙන්න මේක. දානවා නම් සිංගෝ, ගලවනවා නම් පොත්ගෝ. එහෙනම් මේ වාක්‍ය හරි වෙනවද? නැහැනේ. යාලා ගලවලානේ ගේ ඇතුලේ ඉන්නේ. එහෙනම් මේක වැරදි. ඊට පස්සේ 한국인들은 바닥에 앉아서 식사를 하지 않습니다. කොරියානු ජාතිකයින් බිම වාඩි වෙලා ආහාර ගැනීම කරන්නේ නැහැ. හජි අන්ෂම්නිදා. ජියානායෝ කියන ව්‍යාකරණය. ජියානායෝ කියන ව්‍යාකරණය එන්නේ කරන්නේ නැහැයි කියන එක. එහෙනම් ඒකත් වැරදි නේද? පදකේ වාඩි වෙලා ඒගොල්ලෝ ආහාර ගන්නවා. හතරවෙනි එක චොලම් සරම්දරන් ජසික් මුන්හාේ
ඉක්සුක් හජි අන්සම් නිදා මේකට මේ චොළම් සරම්දරන් මේ සංස්කෘතියට චසිස්සුන් මුන්හා කියන සංස්කෘතියට පුරුදු නැහැ කියන එක කියන්නේ. නෑනේ යාලා මේකට පුරුදුයි. මේගොල්ලෝ උණුසුම් වෙන්න මේක මේ ටීවී බලන එක ඒ දේ කරනවා. නේද? හරි. මෙතන දීලා තියෙනවා. එයාලා පුරුදු මේකට පුරුදුයි. එහෙම දෙයක් මේකේ සඳහන් වෙලා නැහැ. එහෙනම් මේක අත්හැරදී. එහෙනම් හරි කොයිකද? මේ පළවෙනි එක තමයි හරි. ඉතින් බලන්න මෙන්න මේ ශිංගෝ කියන එක ඔයාලා දැනන් හිටියේ නැතුව මොකද වෙන්නේ? රයිට්. හරි. මේ වචන මේ කෙටි වචන. දැන් මෙතන මේ හජියන්සම් නිදා කියන එක දන්නේ නැත්තම් මොකද වෙන්නේ? ඔයාලට මේක උත්තර තෝරගන්න අමාරුයි. ඉතින් මෙන්න මේ ව්‍යාකරණ ඔයාලට ඉදිරියේ හම්බ වෙනවා. ඉතින් මේවා මේ ප්‍රශ්නවලට මට උත්තර ලියා ගන්න බැහැ, උත්තර දී ගන්න බැහැ. මේවා දන්නේ නැහැයි කියන එක එච්චර හිතන්න දෙයක් නැහැ. මොකද ඔයාලා පාඩම් ඉදිරියට කරගෙන යනකොට මෙන්න මේ ව්‍යාකරණ ඔයාලට හම්බ වෙනවා. සෑම ව්‍යාකරණයක්ම හම්බ වෙනවා. එතකොට ඔයාලට දැන් කරන්න තියෙන්නේ මෙන්න මේ පදක් කියලා කියන්නේ මොකක්ද? බීම. චුරෝ කියලා කියන්නේ මොකක්ද? පක් කියලා කියන්නේ මොකක්ද? ඊජා. ඔන්න ඔය වචන පාඩම් කර ගැනීම තමයි කරන්න තියෙන්නේ. මේවට උත්තර හොයන්න ඔයාලට පුළුවන්කම හම්බ වෙනවා ඉදිරියේදී. ඉතින් ඔයාලා පාඩම් කරලා පේපර් කරනකොට මේවට හුරු වෙනවා. මේ ව්‍යාකරණ ඔයාලට මතක් වෙනවා මේක කියන්නේ මෙහෙම නෙමෙයි කියලා. ඉතින් උත්තර හොයන එක නෙමෙයි වැදගත් වෙන්නේ. මේ වචන පාඩම් කරගෙන මේවා දැනගෙන ඉන්න එක තමයි වැඩියෙන්ම වැදගත් වෙන්නේ. හරි. ඊට පස්සේ තියෙන්නේ සවන් දීම. සවන් දීම එකේදී ඔයාලා මේවට සවන් දීලා මේ උත්තර හොයන්න ලෙහෙසි මේවා. හරි. ලෙහෙසි දේවල්නේ. ඉතින් ඔයාලට ඒවා මේවා තනියෙන් කරගන්න පුළුවන්. ඊගොසන් සවන් දෙන්න මොකද්ද? ඊගොසන්. එතකොට මේකෙන් තෝරන්න. හරි. මේ ඩිසිටින් එකේ නම් මම ඔයාලට කියනවා ගොඩක් උදව් නැතුව මේ YouTube වලින් උත්තර හොයලා බලලා කරන්නේ නැතුව ලිසිටින් එකට නම් ගොඩක් ඔයාලා මහන්සි වෙන්න ඕනේ. මොකද ලිසිටින් එක ඔයාලා මහන්සි නොවුනොත් ඔයාලට ඒක අමාරුයි. ඉතින් ලියවීමේ කොටස වගේම තමයි සවන් දීමේ කොටසත් එක හා සමානම යන්න ඕනේ. 200න් 200 ගන්නවා නම් ඔය දෙක එක සමාන ඔය දෙකටම යන්න ඕනේ. ඒක නිසා සවන් දීමේ කොටස ඔයාලා තනියම හොඳට අහලා ප්‍රැක්ටිස් කරන්න. ඔයාලට විභාගය වුණා සුළු වේලාවක් විතරයි තියෙන්නේ. ඉතින් ඒ විදිහට කරගෙන යන්න අපි ඊළඟට 5 වෙනි පාඩමෙන් හමු වෙමු. හරි. ඉතින් ගිහිල්ලා එන්නම්. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ වචන පාඩම් කිරීමේ වැදගත්කම. ව්‍යාකරණ ඔයාලට ඉදිරියේදී හම්බ වෙනවා. හරි. ඉතින් සුබ දවසක් ඔයාලට. 5 වෙනි පාඩමෙන් අපි නැවත හමු යමු. ගිහිල්ලා එන්නම්. අන්‍යෝන්.